උසස් පෙළ ලියපු දරුවන්ට ආරංචියක් අරගෙනයි අද ආවේ. ඉතින් ඔයාලට මේ පණිවිඩය දෙන්න ඕනේ නිසා ඉතින් ඔයාලා පුන පුනා බලාගෙන ඉන්දියා කවද අපේ රිසල්ට් එක එයිද? කවද අපේ ප්‍රතිඵල එයිද? ඉතින් ගොඩක් පහුගිය දවස් ටිකේ මේ ටිකේම බයෙන් හිටියේ කොයි වෙලේ එයිද කියන ඉඳ සෝෂල් මීඩියාව බය කළා. ඉතින් අද එනවා අද එයිද කිය ඉතින් වාත් බල හින්දියා කවද්ද එන්නේ කවද්ද එන්නේ දැන් එයිද හවසට එයිද උදේට එයිද රෑට එයිද කියලා නින්දක් නැතුව හරියට බලාගෙන ඉන්දියා. ඒ කොහොම නමුත් මෙන්න මේ වෙද්දී අන්තර්ජාලයට නිල වශයෙන් වගේ ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. 2024 උසස් පෙළ දරුවන්ගේ ප්‍රතිඵල මේ වෙද්දී අන්තර්ජාලයෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් හරියට බලන්න ඕනේ. දැන් දරුවෝ සමහරක් වෙලාවට මේ රිසල්ට් එක බලන්න යද්දී හිතනවා තාම අප්ඩේට් වෙලා නැහැ. තාම අපිට මේක බලන්න බෑ කියලා. ඒ පුංචි වැරද්දක් හින්දා ඔයා කරන පුංචි නොදැනුවත්කමක් හින්දා මම කියලා දෙන්නම් කොහොමද බලන්නේ කියලා. අපි බලමු එන ප්‍රතිඵල කොහොමද බලන්නේ කියලා. ඉතින් හැමෝටම ප්‍රථමයෙන්ම විශ් කරනවා. වාගේ ප්‍රතිඵලය බලාපොරොත්තු වුණාටත් වඩා සාර්ථක හොඳ ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙන්න කියලා හැමෝටම මම ප්‍රථමයෙන්ම සුබ පතනවා. අපි බලමු එහෙනම් කොහොමද බලන්නේ කියලා. මුලින්ම යන්න වගේ Google browser එකට. හරි Google browser එකට යන්න. හරි යන්න. හරි මේ විදිහට Chrome එකට යන්න. එහෙම නැත්නම් Google එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙහෙම search කරනවා www.donuts.lk කියලා. ගහද්දිම වට එනවා. donuts.lk කියලා ගහන්න. හරි. ගහද්දිම වට මෙන්න මේ විදිහට එනවා. හරි. හරි. මෙන්න මේ එක ක්‍රමයක් තමයි ආගේ රිසල්ට් එක බලන්න. හිතන්න ඔයාලට ඉන්ටර්නෙට් පහසුකම් නැත්තම් බලන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ 1911 කියන අංකයට දුරකථන ඇමතුමක් දීලා රිසල්ට් එක බලන්න. ඔයාලට ඉන්ටර්නෙට් පහසුකම් නැත්තම් කනෙක්ෂන් නැත්තම් සිග්නල් එරර් එකක් වගේ නම් මොකක් හරිම හේතුවක් හින්දා ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ෆෝන් එකක් නැති හරි ඒ වගේ අයට කියන්න බලන්න පුළුවන් මෙන්න මේ 1911ට කෝල් එකක් දීලා විභාග අංකය දීලා ඔගේ ප්‍රතිඵල බලන්න පුළුවන්. අපි බලමු අන්තර්ජාලයෙන් කොහොමද බලන්නේ කියලා. මෙන්න මේ පහළට යන්න. ඔයාලා බලන්න තියෙනවා පස්වෙනියට වගේ මෙතන. පස්වෙනියට වගේ ස්කූල් එක්සෑම් රිසල්ට්ස් කියලා. ස්කූල් එක්සෑම් රිසල්ට්ස් එක මත ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේව පහළට චුට්ටක් එන්න. එතකොට තියෙනවා එක්සෑම් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඊයර් එක ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා සබ්මිට් කරාම රිසල්ට් එක එනවා. චූටි දෙයක් තියෙනවා. මෙන්න මෙහෙමයි. අපි මුලින් බලමුකෝ. සිලෙක්ට් එක්සෑම් එකේ A level කියන එක ගන්න. තාම මගේ මෙතන අප්ඩේට් වෙලා නැහැ. හරි. මෙතන වගේ වැටේ GCE A level examination කියලා එක ක්ලික් කරන්න. ඊට පස්සේ year එක එයි 2024 කියලා එයි. 2024 25 කියලා එයි. හරි 2024 25 කියලා එයි. මගේ තියෙන තාම 23 24 තාම අප්ඩේට් වෙලා නැහැ. වාගේ අනිවාර්යෙන් ඇති. ක්ලික් කරන්න 2024 25 කියලා. ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර් එක හෝ ID නම්බර් එක වලට දෙන්න පුළුවන්. දෙකෙන් කැමති එකක්. ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවා නම් ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එක ගහන්න. හරි. එහෙම නැත්නම් ID නම්බර් එක ගහන්න. ඊට පස්සේ කරන්න ඕන වැදගත් දෙයක් තමයි මෙන්න මේ I am a human කියන I am a human කියන එක මත ක්ලික් කරන එක ගොඩක් වැදගත්. ගොඩක් වැදගත්. හරි. ගොඩක් වැදගත්. මෙන්න මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මේක කරන්න තොතර ඉස්සරහට යන්න බෑ. ඔයා නිකන් එක්සෑම් එක විතරක් ක්ලික් කරලා ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා ඊයර් එක සිලෙක්ට් කරලා සබ්මිට් කරාට එන්නේ නැහැ. එතකොට තමයි ගොඩක් දරුවෝ හිතන්නේ තාම බලන්න බෑ අප්ඩේට් වෙලා නැහැ කියලා. අනිවාර්යෙන් මෙන්න මේ I am a human කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා ගැළපෙන පින්තූර තෝරන වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එක වගේ පින්තූර තෝරන්න වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එහෙම පින්තූර බලමු. මෙතන කියන අපිට you can see in the example image click the images with the object you can see in the example image hari බලන්න එක වගේ ඒවා ක්ලික් කරන්න හරි next යන්න verify කියන ක්ලික් කරන්න හරි මම මොකක් හරි දාන්න චුට්ටක් ඔයා ක්ලික් කරන්න ඊට පස්සේ verify කියලා
next යන්න ඕකේ දෙකක් විතර කරන්න වෙනවා. හරි. ඊට පස්සේ next යන්න ආය ආපුවම ඔහොම කරලා verify කියලා ක්ලික් කරන්න. verify ක්ලික් කරාම දරුවෝ මෙන්න මෙතනට හරි ලකුණක් වැටෙනවා. හරි ලකුණක් ගන්න ඊට පස්සේ submit කරන්න ඔයාලට බලා ගන්න පුළුවන්. තාම මගේ අප්ඩේට් වෙලා නැහැ. ඔය අනිවාර්යෙන් මේක මේක කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ submit කරාට පස්සේ එන ප්‍රතිඵලය ඔයාලට යහපත් ඔයා හිතුවට වඩා හොඳ ප්‍රතිඵලයක් සුබදායක ප්‍රතිඵලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝම බලන රිසල්ට් එක අනිත් අයවත් දෙනවත් කරන්න. එහෙනම් සුබ අනාගතයක් වේවා හැමෝටම.